අයිබෝන් ඔබ ආසයි මරු ඉන්නේ කොහෙද කියලා දැනගන්න. ඔබ මරු ඉන්න දිශාව ඔබ දැනගත්තොත් ඔබ මරුට පිටු පාලා ඔබගේ කාර්යය ඔබ කරගන්න යනවා. හැබැයි ඔබ දන්නේ ලේසියෙම කොහොමද මේ මරු ඉන්න දිශාව හොයාගන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් දිශා අපිට තියෙනවා 8ක්. උතුර, ඊසාන, නැගෙනහිර, ගිනිකොන, ඊළඟට දකුණ, නිරිත, බස්නාහිර, වයඹ. මේ දිසා 8ට අමතරව අපි බලනවා මේ දිසාවල කොහොමද මේ දවස් 7 සෙනසුරාදා, ඉරිදා, සවුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා මේ දිසාවල කොයි පැත්තේද මරු සිටින්නේ කියලා ඔබට ගමනක් බිමනක් යද්දි වැඩපලක් කරද්දි මේ පාරම්පරික ක්‍රමය අනුව ඔබට දැනගන්න හැකියාව ලැබෙනවා. අපි අද පෙන්නනවා ඔබට කොහොමද මරු ඉන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් අපි මේ වගේ අපි ඇඳ ගන්නවා දිසා 8 නිල් පාටින්. උතුර, ඊසාන, නැගෙනහිර, ගිනිකොන, දකුණ, නිරිත, බස්නාහිර, වයඹ. දැන් සාමාන්‍යයෙන් දිසා ගණ මේ ගමන් කරන්නේ මේ දිසාවේ. වාමාවර්තව. ඊළඟට දැන් අපේ මේ මරු සිටින දිශාව තියෙන ඊට අනිත් පැත්ත විරුද්ධව. ඒකේ දක්ෂිනාවර්තව. ඉස්සෙල්ලාම ඉරිදා උතුරු දිශාවේ තමයි මරු ඉන්නේ. ඊට අමතරව සඳුදා දවස වෙද්දී වයඹ දිශාවේ. අඟහරුවාදා වෙද්දී බස්නාහිර දිශාවේ. බදාද වෙද්දී නිරිත දිශාවේ. බ්‍රහස්පතින්දා වෙද්දී දකුණු දිශාවේ. ගිනිකොන, සිකුරාදා තමයි ගිනිකොන දිශාවේ තියෙන්නේ. ඊට අමතරව නැගෙනහිර දිශාවේ තියෙන සෙනසුරාදා. මේ ඊසාන දිශාවට මරු කවදාවත් එන්නේ නැහැ. මේකට හේතුව තමයි මරු සාමාන්‍යයෙන් දෙවිවරු ඊට අමතරව මේ විශ්වයේ තියෙන ශක්තිය අපිට ගලාගෙන එන ඒ දිශාවට මරු පිහිටන්නේ නැහැ. මරු පිහිටන්නේ අනිකුත් දිශාවන් වලට පමණයි. ඉතින් ඔබට ගමනක් බිමනක් යද්දී මේ ගැන හරි අවබෝධයක් ඇතුව මේක හොඳට පාඩම් කරගෙන ඔබට ඔබේ වැඩ කටයුතු හරියාකාරව සාර්ථකව ඉෂ්ට කරගන්න හැකියාව තියෙනවා.